කැප්පෙටි පොළ රේන්ද පොළ හරි සරුවට හැදිලා තියෙන රෙඩ් කැපී ගෝව වගාවක තමයි අපි ඉන්නේ. මේ තරම් සරුවෙන රහස තමයි මගේ අතේ තියෙන්නේ. මම නෙවෙයි එහෙම කියන්නේ. මෙහෙ සහර පෝර පාවිච්චි කරලා වගා කරන අය තමයි එහෙම කියන්නේ. එහෙම කෙනෙක් එක්ක කතා කරන්න ඉන්නේ රත්නායක මහත්තයා ඉන්නවා අපිත් එක්ක. රත්නායක මහත්තයා කොහොමද සහර පෝර එක? සහර පෝර එක නම් හොඳයි මහත්තයා. අස්සන්න හොඳටම තියෙනවා. අස්සන්න හොඳටම තියෙනවා. හොඳටම තියෙනවා. ගිය පාරත් මං ගැව්වා. මේ පාරත් ඉතින් ගහන්න කියලා තමයි අදහසක් තියෙනවා. මේ පාරත් පාවිච්චි කරන්න අදහස තියෙන සහර පෝරම තමයි. සහර පෝරම තමයි. දැන් අවුරුදු කොච්චරක් විතර කල් ගොවිතැන් කරනවද? අවුරුදු 20ක් 25ක් වගේ මහත්තයා ගොවිතැන් කරනවා. අවුරුදු 20ක් 25ක් විතර ගොවිතැන් කරනවා. ඉතින් එක එක පොහොර වර්ග ඔය ජීවිත කාලෙන් පාවිච්චි කරලා ඇතිනේ. ඒ පොහොර වර්ගෙත් එක්ක කතා කරද්දී සාර පොහොර වල වෙනස කොහොමද තේරෙන්නේ? සාර පොහොර එක හොඳටම හොඳයි මහත්තයා. ගිය පාර තමයි මම ඒක ගැහුවේ. ඒකෙන් තමයි මට හොඳයි කියලා හිතුනේ. අස්සන්න වැඩි වුණාද? අස්සන්න හොඳයි. හොඳටම තිබ්බා මේ පාර. එතකොට ඔය කොළ කහ පාට වෙලා ගියේ ඒවා හොඳට ලස්සනට පාට වෙලා ආවද? පාට වෙලා ආවම. එතකොට කැරට් වගේ දේවල් වලදී කොහොමද අස්සන්න හොඳයිද? අස්සන්න හොඳයි. හොඳටම තිබ්බා. හොඳටම තිබ්බා. දැන් එතකොට කාට හරි විශ්වාසයෙන් දැන් අපි මේ හරියටම පාවිච්චි කරලානේ මේ කියන්නේ. පාවිච්චි කරලා ඒක ප්‍රතිඵල ලබාගත්ත කෙනෙක් විදිහට තව කෙනෙකුට විශ්වාසයෙන් පාවිච්චි කරන්න කියලා කියන්න පුළුවන් නම් කොහොමද කියන්නේ? අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් මහත්තයා. බය නැතුව. ඒක අපිට විශ්වාසයි. අපිට විශ්වාසයි. එතකොට තව මොන මොන වගේ භෝගද මේ පැත්තේ වගා කරන්නේ? මේ පැත්තේ ඉතින් බොන්චි ගෝවා රෝකෝ රාබු ඒවා තමයි කරන්නේ. තක්කාලි කරන්න හරි අමාරු මහත්තයා මේ. අනිත් දේවල් ටික හොඳට වගා කරනවා. අනිත් ඒවා නම් වගා කරනවා හොඳටම. ඒ හැම දෙයකටම කිසිම බයක් නැතුව සාර පොහොර එක පාවිච්චි කරන්න පුළුවන්ද? පුළුවන් මහත්තයා. අනිවාර්යයෙන්ම පුළුවන් බය නැතුව. බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි පැයිල්ලට තමයි වැස්සට නම් බෑ මහත්තයා අමාරු. පැයිල්ලට පුළුවන්. හොඳයි. දැන් බලන්න ඉන්න කෙනෙකුට ඔබතුමාගේ හඬින්ම ඔබතුමාගේ වචන වලින්ම කියන්න එහෙනම් බය නැතුව මේ සාර පොහොර එක පාවිච්චි කරන්න කියලා. අනිවාර්යයෙන්ම මේ සාර පොහොර එක පාවිච්චි කරන්න බය නැතුව මම විශ්වාසයෙන් කියනවා. රත්නායක මහත්තයා විශ්වාසයෙන් කියන නිසා ඔන්න ඔබටත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ වන විට බොහෝ පිරිසක් සාර පොහොර එක ඉතාමත් විශ්වාසයෙන් පාවිච්චි කරනවා. අස්සන්න දෙගුණයකින් වැඩි කරගෙන තියෙනවා. අස්සනු මුර ගාන වැඩි කරගෙන තියෙනවා. ඉතින් විශ්වාසයෙන් පාවිච්චි කරලා බලන්න.